ආයුබෝවන් හැමදෙනාටම අද අපි කතා කරන්න යන්නේ agile methodologies වල scrum methodology එක ගැන. අපි මුලින් බලමු scrum features. ඔයගොල්ලෝ මේ scrum කියන වචනේ කලින් අහලා ඇති. මේක rugby teams වල use කරනවා මේ meeting එක game එක plan කරන්න. ඒ වගේම දෙයක් තමයි මෙතනත් වෙන්නේ. වෙනසක් තියෙන මෙතන රග්බි ගේම් එකක් නෙමෙයි යන්නේ. මෙතන software development process එකක්. Scrum කියන්නේ agile methodology එකක්. lightweight process එකක්. මේක manage කරනවා. ඒ වගේම පාලනය කරනවා අපි කරන software process එක. ඒ වගේම Scrum කියන්නේ team based approach එකක්. මේවා ඉන්නේ මිනිස්සු 10ක් 15ක් 20ක් අතර ප්‍රමාණයක් තමයි මේක ටීම් එකක ඉන්නේ. කුඩා ප්‍රමාණයක් ඉන්නේ. මේගොල්ලෝ එකට එකතු වෙලා මේ ඩෙවලොප්මන්ට් process එකේ හැම වැඩක්ම කරන්නේ මේගොල්ලෝ. ඩිසයින් එක, කෝඩින්, ටෙස්ටිං, ඩිප්ලොයිමන්ට් ඒ හැම දෙයක්ම කරන්නේ මේ ඉන්න ටීම් එකේ කට්ටිය එකතු වෙලා. මොකද මේ වැඩියෙන්ම Scrum පාවිච්චි කරන හේතුවක් තමයි අපේ requirements turbulent නම් ඒ කියන්නේ නිතර වෙනස් වෙනවා නම් rapidly change වෙන requirements නම් තියෙන්නේ අපි ඒ වගේ ඒවට මේ Scrum methodology එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ Scrum methodology එකේදී අපි මුලින් හිතන්න ඕනේ අපේ එක්කෙනාගේ individual success එක ගැන නෙමෙයි. අපි මුලින්ම හිතන්නේ team success එක ගැන. මොකද අපි මේ කරන්නේ team work එකක්. අපේ team එක fail වුණොත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි මුලින්ම team එකට priority වැඩි කරන්න ඕනේ. දෙවනුව තමයි අපි individual success එක ගැන හිතන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ project එක අපිට due day එකට කලින් වුණත් ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. Agile welcome changes. Agile changes වලට හරි කැමතියි. Scrum එකත් එහෙමයි. Scrum changes වලට ගොඩක් කැමතියි. ඒත් මේ Scrum එකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ developersලා මේ team එක වැඩ කරන්නේ හරිම strict time frame එකක. මේගොල්ලන්ට තියෙන කාලය ඉතාමත් සීමිතයි. මේගොල්ලෝ ඒ කාලය ඇතුළත කොහොම හරි තමන්ගේ වැඩේ ඉවර කරන්න ඕනේ. මෙතන project leader කෙනෙක් ඉන්නවා. නමුත් එයාගෙන් එච්චර බලපෑමක් ටීම් එකට නැහැ. එයා සාමාන්‍යයෙන් ටීම් එක යන්තම් මෙහෙවන්න විතරයි ඉන්නේ. එහෙම නැතුව project manager කෙනෙක්ගෙන් වෙන දේ එයාගෙන් මෙතන වෙන්නේ නැහැ Scrum methodology එකේදී. මේ Scrum improves කරනවා communication එක. ඒ වගේම සහයෝගීතාවය වැඩි කරනවා ටීම් එක ඇතුලේ තියෙන. මොකද ඒ ටීම් එකේ ඉන්නේ පොඩි දෙගාණක් ඉඳ කට්ටිය ඒගොල්ලෝ අතර සංනිවේදනය ඒගොල්ලන්ගේ සුහදශීලීත්වය ඒගොල්ලන්ගේ සහයෝගය වැඩි වෙනවා මේ Scrum methodology එකේදී. අපි දැන් බලමු Scrum life cycle එක. මෙහෙමයි. දැන් මෙතන පටන් ගන්නේ product backlogs. මේ backlogs හදන්නේ client ගේ සහයෝගයෙන් development team එක තමයි මේවා හදන්නේ. මෙතන කරන්නේ client ගේ requirements packet කරන එක. මෙතන ගොඩාක්ම වේගවත් requirement gathering process එකක් යන්නේ. ඊටාම ඉක්මනට requirements gather කරගන්නවා. ඊට පස්සේ මෙතන sprint backlog එකක් හදා ගන්නවා. මේ sprint backlog එකේ ඒ හැම feature එකක්ම assign කරනවා. features, functionalities ඔක්කොම මේකට add කරගන්නවා. ඊට පස්සේ මේ backlog item එක අපි ඔන්න දැන් life cycle එකට දාන්න හදන්නේ. මේ life cycle එකට දැම්මහම මේ backlog items කෑලි වලට chunks වලට කඩනවා development team එකෙන්. කඩලා මෙන්න මේ life cycle එක ඇතුළට යනවා. මෙන්න මේ එක මෙන්න මේ වටයක් ගියාම ඒකට කියනවා අපි sprint එකක් කියලා. මේ sprint එකේ සාමාන්‍ය දිග දවස් 30ක් පමණ වෙනවා. You should remember that
it can be changed whatever the project you are doing. Then මෙතන හැම පැය 24කටම පාරක් ස්ක්‍රම් මීටින් එකක් එනවා. මෙතන වෙන්නේ මෙහෙමයි. දැන් backlog items expand කරගත්තට පස්සේ ඒවා life cycle එකට යනවා. මෙහෙම යනවා. ඊට පස්සේ මෙතනදී හැම පැය 24කට පාරක් මෙන්න මෙහෙම මේකෙන් පෙන්නන්නේ මේක. මෙතන පොඩි රැස්වීමක් තියෙනවා. මේකට කියන්නේ ස්ක්‍රම් මීටින් එක කියලා. මේ ස්ක්‍රම් මීටින් එක මෙහෙවන්නේ ස්ක්‍රම් මාස්ටර්. දැන් මේ ඉමේජ් එක එනවා. මේ මෙතන ඉන්නේ. මේ හාදයා තමයි ස්ක්‍රම් මාස්ටර් කියන්නේ. මේ ස්ක්‍රම් මීටින් එකේදී ප්‍රශ්න තුනක් අහනවා. අනිවාර්ය ප්‍රශ්න තුනක් අහනවා. මේ ප්‍රශ්න අහන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මේක එක්සැම්පල් එකක් විදිහටයි මෙතන අරගෙන තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අහනවා what did you do since last scrum meeting? ඔයා මොනවද කරේ? පහුවෙච්ච scrum meeting එකේ ඉඳන් මේ වෙනකන් ඔයා මොනවද කරේ? Do you have any obstacles? ඔයාට මොනවා හරි ප්‍රශ්න ආවද? බාධා ආවද? What will you do before the next scrum meeting? මේකට වැහිලා තියෙන්නේ. ඔයා මේ දැන් ඉඳන් ඊළඟ scrum meeting එක වෙනකන් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න මෙතනදී අහලා ඒ තමන්ගේ ප්‍රශ්න මේ කට්ටියත් එක්ක විසඳ ගන්න. මෙතන මේගොල්ලෝ මේ වාඩි වෙලා හිටියන මේක සාමාන්‍යයෙන් විනාඩි 15ක විතර මීටින් එකක් ඉඳගෙන මොකුත් කකාවිබී කරන දෙයක් නෙවෙයි. පටකාලා රැස්වීමට හිටියා. තමන්ගේ වැඩට ගියා. මේ රැස්වීමට ටෙලි වර්කර්ස්ලා එහෙමත් නැත්නම් virtual people කියලා අපි කියන්නේ ගෙවල් වලට වෙලා වැඩ කරන මිනිස්සු. ඒගොල්ලෝ මේ රැස්වීමට එන්න ඕනේ. ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකේ ඒගොල්ලන්ගේ තියෙන progress එක, ඒගොල්ලන්ගේ contribution එක ගැන පොඩ්ඩක් මෙතෙන්දි කියලා සාකච්ඡා කරලා ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන කතා බහ කරලා අනේක තමයි මෙතනදි වෙන්නේ. ඊට පස්සේ මෙතන every iteration මෙතන දැන් දවස් 30ක් කියලා අපි කිව්වනේ. ඒ දවස් 30 ගියාට පස්සේ මේ දවස් 30 මෙන්න මේක ඇතුලේ ඔක්කොම දේවල් වෙනවා. මම අර කලින් කිව්වා වගේ අපේ software system එක design කරන ඒවා, test කරන ඒවා, එතකොට coding, ඒ හැම දෙයක්ම මේ team එකේ members-ලා තමයි බෙදාගෙන කරන්නේ. මේක කරලා ඉවරනාට පස්සේ ඔන්න දැන් මෙතනින් අපි එළියට දෙනවා working product එක. මේ තියෙන්නේ working product එක. මේ working product එකේ තියෙනවා කියන්නේ new functionalities. මේක working product එකක් හින්දා customer ගේ satisfaction එක maximum. මොකද මේක මෙතන වෙන්නේ incremental deliveries. මේක දුන්නාට පස්සේ කස්ටමර්ට එයා මේකේ හරි වැරදි බලලා කිව්වට පස්සේ ආයි අපි මේක මෙතනින් ඇතුල් කරනවා. ආයි ඊට පස්සේ ඒක ස්ප්‍රින්ට් එකක් විදිහට යනවා. සමහරවිට මෙතනින් එහාට මේක නතර වෙන්න පුළුවන්, කස්ටමර් සැටිස්ෆයි වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ස්ක්‍රම් කොහොමද වැඩ කරන්නේ? හරි. පොඩි මිනිස්සු ගානක් ඉන්නේ ටීම් එක. Series of sprints, small incremental deliveries every 1 to 4 weeks. week එකත් 4 ප්‍රමාණයක් අතරේ sprint එකක් ඉවර වෙලා small incrementals deliver කරනවා. ඒක තමයි මම කිව්වේ customer ගේ satisfaction එක වැඩි මේ වගේ methodology එකකදී. මොකද එයා බලාපොරොත්තු වෙන දේ අපි ඉක්මනින් එයාට මේ වගේ methodology එකකින් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙන නිසා. ඒ වගේම මේ අපි එයාට දෙන incremental එක visible, ඒ වගේම usable. එයාට දකින්න පුළුවන්, යමක් කරන්න පුළුවන් කියලා එකෙන් ඒ වගේම මේක පාවිච්චියට ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේක time box, time frame එකක් ඇතුළේ යනවා කියලා මම කිව්වනේ. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. ඊට බලමු ස්ප්‍රින්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. ස්ප්‍රින්ට් එකක් කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ progress එක. මෙවක අපේ ප්‍රොජෙක්ට් එකේ progress එක පෙන්වන්නේ මේ වගේ ස්ප්‍රින්ට් එකකින්. මේ ස්ප්‍රින්ට් එකකට තමයි අපි මුලින්ම requirements දාලා ඒ ස්ප්‍රින්ට් එක ඇතුලේ අපේ process එක ගිහිල්ලා අපි software එක හදලා එළියට දානවා.
ඊට පස්සේ ඒ ස්ප්‍රින්ට් එක ඉවරනාට පස්සේ අපි හිතමු කස්ටමර්ට තව රික්වයර්මන්ට් එකක් ආවා. ඒක අපි ස්ප්‍රින්ට් එකක් යන අතරේ කවදාවත් මේක ස්ක්‍රම් වල තියෙන දෙයක් හොඳට මතක තියාගන්න. ස්ප්‍රින්ට් එකක් යන අතරේ කවදාවත් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකක් අපි ඒ ස්ප්‍රින්ට් එකේදී අතුල් කරන්නේ නැහැ. අපේ ඉන්ක්‍රිමන්ට් එකට ඒක අපි ඇඩ් කරන්නේ ඊළඟ ස්ප්‍රින්ට් එකේදී. ඒක ස්ක්‍රම් වල තියෙන ස්පෙෂල් ෆීචර් එකක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ ස්ප්‍රින්ට් එකක සාමාන්‍ය ටයිම් එක මම මතන කිව්වා දවස් 30ක් කියලා. 2 to 4 weeks තමයි සාමාන්‍ය ගාන. අර මම ඉස්සෙල්ලා කිව්ව දේ මෙතන කියන්නේ no changes during a sprint. Product is designed, coded and tested during the sprint. මේ sprint එක ඇතුලේ මම ඉස්සෙල්ලා කිව්වා ඔයගොල්ලන්ට මේ sprint එක ඇතුලේ තමයි හැමදේම වෙන්නේ. product එක design වෙන්නේ, coded වෙන්නේ, tested වෙන්නේ, හැමදේම වෙන්නේ මේ sprint එක ඇතුලේ. ඒක හැමදේම කරන්නේ පිටින් කවුරුත් ගෙනල්ලා නෙවෙයි, අර ඉන්න පොඩි members-ලා ටික තමයි මේ හැමදේම කරන්නේ. New work may be uncovered by the team during a sprint. මම අර ඉස්සෙල්ලා කිව්ව දෙයමයි. අලුතෙන් වැඩක් ආවොත් ඒක ටීම් එක ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ ස්ප්‍රින්ට් එකේදී තමයි ඒ හැමදේම සිද්ධ වෙන්නේ. මේ ටියුටෝරියල් එකේ දිග පොඩ්ඩක් වැඩි වෙනවා. ඒකින්ද මම ස්ක්‍රම් වල ඉතුරු කොටස ඊළඟ කොටසට දාන්න. අපි ඊළඟ කොටසදී හම්බ වෙමු.